ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තියයි මේ මොහොතේදී සිදුවන්නේ. බෝධිපුල්ල මධ්‍ය මහා විද්‍යාලය අඩවි බලයේ එම උත්සවය අද දවසේදී සංවිධානය කරන අභිමානයක් ගෙනෙන උත්සවයක් විදිහට 2003 සමරු උත්සවය ආරම්භ කළා. එම ජාතික දින 1930 පෙබරවාරි 4 මේ මොහොතේදී ජාතික ධජය එසවීම වෙනුවෙන් කොඩි කණු මත රැඳවීම සඳහා ආරාධනා කරනවා ශිෂ්ටපටයන්ට. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. මේ අසිරිමත් දවස උදා වෙන්නේ හෙට දින 1948 පෙබරවාරි 4 වෙනි දින අධිරාජ්‍යවාදීන්ගේ නිදහස් සැමරුම ආරම්භ වෙනවා. හෙට දින නිවාඩු දිනයක් බැවින් පාසල පැවැත්වෙන්නේ නැති නිසා අද දින ඒ අසිරිමත් සිදුවීම සිහිපත් කිරීම සඳහා රුවන්ගිරි මධ්‍ය මහා විද්‍යාලයේ අප සියලු දෙනාම එකතු වෙලා මේ ගෞරවනීය මොහොත උදා කරගෙන තිබෙනවා. එක කණ්ඩායමක්, එක ජාතියක් හැටියට, ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ දවසේ අර්ථය කොහොමද තේරුම් ගන්නේ? මේ දවස වෙනුවෙන් අපි කොහොමද පෙළහැදෙන්නේ? මේ වෙනුවෙන් අපි කොහොමද මානසිකව සූදානම් වෙන්නේ කියන පණිවිඩය පාසල හැටියට අපේ දරුවන්ට ලබා දීමටයි මේ ආකාරයට අපි කාලය කැප කරලා උත්සාහ කරන්නේ. අද දවසේ මේ ස්ථානට ඇවිල්ලා ඉන්න අපේ නායක හාමුදුරුවෝ
ඒ වගේම මේ රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම අපේ රණවිරුවන් ඔවුන්ගේ සුවහසක් කාර්යයන් පසක දාලා මේ කඩවිලෙන් දුවේ පුතේ විශේෂයෙන් ඔබ වෙනුවෙන් ඔබ තමයි මේ රටේ අනාගතය. අපි මෙහෙම මහන්සි වෙන්නේ මොකටද? අද මේ ඔබ ඉදිරියේ ඉන්න මේ අමුත්තන් අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ආකාරයට මේ කාලය ගත කරන්නේ මොකටද කියන දේ ඔබ තේරුම් ගන්න ඕන. නිදහස වටිනාකම ඔයාලට ඉච්චර දැනෙන්නේ නැහැ. අපිටත් ගොඩක් දෙනවා කියලා කියන්න බෑ. අපි අත්දැකීම් වලට වඩා වැඩි. ඒ නිසා අපේ ජීවිත කාලය තුළ අපි ඉතිහාසය ගැන දන්නා කරුණු වලින් ඔබට වඩා අපිට ඒක දෙනවා. ඒත් අපිට ඒකත් හරියටම දෙන්නවා කියලා කියන්නට බෑ. මොකද අපි නිදහස අහිමි වෙලා ඉඳලා නෑ. අපි ඉපදුනේම නිදහස් රටක. අපිට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් රටක අපි ඉපදුණා. මේ දෙයක් අරගෙන සපත්තුව කපලා මමත් එක්ක කපලා ඉඳන් සපත්තුව ගලවන්න බෑ. දවස් ගාණක් ඒකට ඇලවිලා තිබ්බ නිසා. ඉතින් මේ සීල රණවිරුවන්ට මෙතන මේවා වේදිකාවේ කියන්න අවස්ථාව තිබ්බොත් ඕන තරම් කතා ඇති. නමුත් මේ පිටින් පළමු නිදහස් අරගලේ තාම විරෝධාර සටනක් කරලා නමුත් පාවාදී නිසා පරාජිත අවසන් වුණා. ඔබ දලදා මාලිගාවට යනකොට දුවේ පුතේ ඒ යන මාර්ගයේ තියෙනවා කැපිටල් නිලමතුමාගේ හිස තැන්පත් කරලා තියෙන සිහිවටන ස්තම්භයක්. ඔබ ඉතින් යනකොට එතනට නමස්කාර කරලා යන තරම් පුතේ වේදී මට හැම නිදහස් දිනයකම මතක් වෙනවා විශේෂයෙන් එතුමා. මොකද කොයිතරම් උදාර ජාතියක්ද කියලා අපි මතක් කරගන්න ඕන. කොච්චර වීර ජාතියක්ද කියලා. එතුමාව ඉංග්‍රීසින් විසින් අල්ලගත්තට පස්සේ මරණ දඬුවම දෙන දවසේ එතුමාගේ නම මොකද්ද අවසානයේ වෙන්න ඕනේ කියලා මරන්න කලින් එතුමා කියනවා මට අර ගෝගම්බර වෙවි නාන්න ඕනේ. මේ දැන් තව මොහොතකින් දෙල්ල කපන්න දෙයක් තියෙන වෙලාවේ අපේ උදාර සිංහලෙන් කියනවා අර වෙවි නාන්න ඕනේ. ඊට පස්සේ නාලා සුදු අදුමකින් තමන්ගේ ගැටිකය වසාගෙන ඊට පස්සේ එයා කියනවා මේ දලදා මාලිගාව පිටින මාළිගය කියනවා ඉස්සරහට ගන්න සුදුව වෙන්න කියලා. වදකියා කියනවා එක පහරින් මගේ හිස වෙන් කරන්න කියලා. කොහොම ඊළඟ පස්සේ කතා කරනවා මරණය ගැන කිසිම චකිතයක් නැති. ඊට පස්සේ ඒකම යාගේ ඉනී රම තිබ්බ ධම්මපදයේ පුංචි පොතක් තිබුණා තියෙන්නේ. ධම්මපදයේ පොත අරගෙන එයා ඒක මේ ගාථා කීපයක් කියවලා තියෙනවා ගහලියා අර මහා පිටේරිය උස්සගෙන ඉන්න වෙලාවේ. ඊට පස්සේ මේ ගාථා කීපය කියලා එතන හිටපු ඉංග්‍රීසි නිලධාරියෙකුට තරමක් පොත් සමග හිතවත් එක්ක නිලධාරියෙකුට එයා දෙනවා මේ පොත කියවට කියාගන්න කියලා. ඊට පස්සේ කියනවා ඔබ දැන් මගේ ඉතට
4 කියතිම අපේ හිතට දැනෙන්නේ සතුටක් සහ දේශාභිමාන හැඟීමක්. ඉතින් අපේ නිදහස ලැබෙන්න පසුබිම් වුණු කතාවක්. එදා ඉන්දියාවේ අධිරාජ්‍ය බවට පත් කරගෙන හිටියේ ෆ්‍රැන්සිස්කෝ අල්මේඩා. ඉතින් මේ ෆ්‍රැන්සිස්කෝ අල්මේඩාගේ පුතා ලොරෙන්සෝ ද අල්මේඩාගේ නැව හදිසියේ සුළුනාටුවකට අහු වෙලා ශ්‍රී ලංකාවට ගහගෙන එනවා. ඉතින් ඒ ආව ගමනේදී ශ්‍රී ලංකාවේ නිදහස අහිමි වෙයි කියලා ඔවුන් කවුරුත් හිතන්නේ නැතුව ඇති. අපේ හෙළයන්ගේ නිදහස අහිමි වෙයි කියලා අපේ හෙළයන්වත් නොහිතන්නට ඇති. ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු ලැබසකි. ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඳින්. ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඳින්. ජාගලේ මගේ පින්බර පොළොව මම සිඳින්. ඉර පායනා දේශය ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු ලැබසකි. ඊට බේරාගෙන ඒ ඔවුන් එතනින් ඉවත් කරලා රට එක්සේසත් කරන්න කටයුතු කරපු ආකාරයේදී බියුණ වීරයන් යෝධයන් ඒ සම්බන්ධව අපේ පොතපතේ තියෙනවා අපි දන්නවා කතා කරනවා. ඊට පසු කාලීනවත් විවිධ අවස්ථාවල විදේශීය ආක්‍රමණ විවිධ අවස්ථාවල එල්ල වෙනවා. ඒ හැම අවස්ථාවකම කාටවත් මේ රට සම්පූර්ණයෙන් යටත් කරගන්න හම්බෙන්නේ නැහැ. සමහර අවස්ථාවල රටෙන් කොටස් සමහර ස්ථාන පාලනය කරනවා. උන් පාලනය කරමින් තමන්ගේ රාජ්‍ය පාලනය ගෙනියනවා. හැබැයි හැම අවස්ථාවකම බොහොම කෙටි කාලයක් තුළ නැවත අපි සිංහලයෝ හරි මේ රටේ සුදේශික ජාතින් එකතු වෙලා ඔවුන් එළවලා රට එක්සේසත් අඩියක් තියලා අඩියක් යන්න ඉඩ තියලා උන්ගේ දෙපා අපි වෙනුවෙන් පූජා කරපු ඒ උතුම් රණවිරුවන් විශ්‍රාමික කපිතාන්තුමන් ප්‍රධානව මේ අවස්ථාවට සහභාගී වෙනවා. මම නම් වශයෙන් ඔබ කියන්න දන්නේ නැති වුණත් තාමත් ගෞරවනීය ඔබෙන් අවසර පතනවා. ඒ වගේම දයාබර දුවේ පුතේ අවසරයි. මෙතෙන් ආපු වෙලාවේදී පළමුව කියන්න තියෙන කාරණාව මම නියෝජනය කරන්නේ ඔබේ බල ප්‍රදේශයේ ප්‍රධාන පුරවැසියා වුණු අපිට නැගෙනහිර ප්‍රාදේශීය මහලේකම් කොට්ටාසේ ප්‍රාදේශීය මහලේකම්තුමන්ව කියන්න උත්සාහ කරන්නේ. හැබැයි මම එක දෙයක් ඔබට කියනවා මෙහෙම. පුතේ පෘතුගීසික අපි පරංගියා කිව්වා ලන්දේසින්ද ලන්සියා කිව්වා මේ ලන්සියාටවත් පරංගියාටවත් මේ ලංකාව අල්ලා ගන්න බැරි වුණා. හේතුවක් තිබ්බා. ලංකාව යටත් කරගන්න ආක්‍රමණයක් සිදු වෙන ඕනම මොහොතකදී පුතේ ලංකාවේ මිනිස්සු කොන්දේසි විරහිතව රජතුමාට අනුග්‍රහය දැක්වීම රජතුමාත් එක්ක හිටපු එක. හැබැයි 1809 දී සමාවෙන්න 1809 දී පුතේ ලංකාවේ මිනිස්සු බාර ගන්නවා අපේ ජාතිගේ අපේ මිනිහෙක් අපිට දැනෙන එකක් කියලා කෙනෙක් කවුද මේ? බුලත් පිට ගන්න සුදු මහත්තයා ජෝන් ඩොයිලි. ජෝන් ඩොයිලි 1910 දී පුතේ
පිටු 101ක වාර්තාවක් හදලා එංගලන්තයට යවනවා. මොකටද? ලංකාවේ සියලු රහස් ඒ වාර්තාවේ අනුගත කරලා. ඒකේ පළවෙනි දේ තමයි ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කරා ගන්න කවුරු හරි ජාතියක් හිතනවා නම් රයිතුමත් එක්ක තියෙන මේ මහ ජනතාවගේ සම්බන්ධය බිඳින්න ඕනේ. චෝට්ටෝයිනි මේ කොපක්කන සීලෝ කලාපතේ. ඒක තමයි 1911 දී මේ පොළොවට පය ගහන කාල කන්වි මෝසල වදක ඉංග්‍රීසි ජාතිකයා විච්චි රොබර්ට් බ්‍රවුන්රික් ඉන්නේ. අනුමැතිය මත තමයි මේ ආකාරයෙන් මේ සුන්දර දවස ඔබට තිලින කරන්නට මට හැකියාව ලැබෙන්නේ. සම්භාවනීය ආරාධිත අමුත්තන් විශේෂයෙන්ම කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ලේකම්තුමන් නියෝජනය කරමින් අද දවසේ නුවන්ගිරි මධ්‍ය මහාවිද්‍යාලයට සැපැමිණි නිපුණතා සංවර්ධන නිලධාරීතුමන් අනිල් දේශප්‍රිය මැතිතුමන් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නා අතර අද දවසේ මේ උත්සව අවස්ථාව පුරාවටම අපත් සමග රැඳී සිටීමෙන් අද දවසේ නිදහස්